ඔයාලා අදත් මේකතු වෙලා ඉන්නේ මොන්ස්ටර් ටෙක්නික් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ ලැප්ටොප් එක හරි PC එක හරි FPS drop වෙනවා නම් lag වෙනවා නම් කොහොමද ඒක fix කරගන්නේ කියලා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලගේ this PC එක උඩ right click කරලා properties යන්න. properties වල advanced system setting කියලා ඇති. ඒකට ගිහිල්ලා performance tab එකේ setting කියලා ඇති. ඒකට ගිහිල්ලා මේ adjust best phones කියන එක click කරලා smooth edges for screen fonts කියන එකට ටික් එක දාලා show windows contents කියන එකට ටික් එක දාලා apply කරලා okay කරන්න. හරි ඊට පස්සේ මේකත් ඕකේ කරලා ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ control panel එකට ගිහිල්ලා ඔයාලගේ ඇත්ත මෙතන category කියලා ඔයාලා මේක මෙතනින්ට ගිහිල්ලා small icon දාගෙන power option වලට යන්න. power option වල high performance කියන එක ටික් එක දාන්න. ඔයාලගේ ඇත්තේ power save හරි balance හරි ඒකෙන් high performance කියන එක ටික් එක දාලා මේක ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ run command එක open කරගන්න එකට. ඒකට ඔයාලට කරන්න පුළුවන් Windows එකට ගිහිල්ලා run කියලා search කරලා open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Windows icon එකත් එක්ක R press කරලා run command එක ගන්න. එතන ඔයාලා search කරන්න temp කියලා. ඊට පස්සේ ඔයාලගේ මෙතන ෆයිල් වගේක් පෙන්නන්නේ. මේ ෆයිල් ටික සේරම delete කරලා දාන්න. ඔයාලට මේ ෆයිල් වලින් වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙම run command එක open කරගෙන percentage bar එකත් එක්ක temp කියලා search කරන්න. මේ ෆයිල් ටිකත් ඒ විදිහටම delete කරලා දාන්න. හරි. ඊට පස්සේ ආයෙ ඔයාලා run command එක open කරගෙන මෙතන search කරන්න prefetch කියලා. මේ ෆයිල් ටිකත් ඒ විදිහටම delete කරලා දාන්න. සමහර ඒවා delete කරන්න දෙන එක නැහැ. ඒක skip කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ආයෙම run command එක open කරගෙන එතන free කියලා search කරන්න. press OK. හරි. ඊට පස්සේ ආයෙම run command එක open කරගෙන එතන search කරන්න ms config කියලා. ms config වල ඔයාලට මෙතන boot කියලා පේනවා ඇති. ඒ boot වලට ගිහිල්ලා advanced option වල ඇති මේ number of process කියලා. මේ number of process කියන එකේ ඔයාලගේ ටික් එක වැටලා නැතුව ඇති. ඔයාලා මෙතන ටික් එක දාන්න. දාලා මෙතන ඔයාලගේ තියෙන උපරිම course ගාන select කරන්න. දැන් මගේ 4 නිසා 4 select කරලා okay කරනවා. ඔයාලගේ තියෙන උපරිම ගාන select කරලා okay කරන්න. ඊට පස්සේ ඔයාලට restart කරන්න කියලා ඔයාලා අනිවාර්යෙන් restart කරන්න. මම දැනට exit without restart දෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ task bar එකේ right click කරලා task manager යන්න. task manager ගිහිල්ලා startup app වලට ගිහිල්ලා මෙතන ඔයාලට වැඩක් නැති app zero disable දාන්න. මේ ඉතින් enable වෙලා ඇත්තේ right click කරලා disable දාන්න. හරි ඊට පස්සේ ඒකත් හරි. ඊට පස්සේ මම ඔයාලට file එකක් දාලා තියන්නම් description එකේ හරි මේ comment box එකේ හරි. ඔයාලට තියෙන මේ file එක download දාගෙන මේ optimize pack කියන එකට ගිහිල්ලා clean up windows කියන එකේ disk clean up කියන එකට ගිහිල්ලා open කරන්න. ඊට පස්සේ මේක ඔයාලා okay කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ file ටිකේ ටික දාලා okay කරලා delete file දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න දෙන්නේ මේ cdm tweaks කියන එක තැනට ගිහිල්ලා මේ දාලා තියෙන ෆයිල් ටික එකින් එක රන් කරන්න. හරි දැන් මේක මේ විදිහට ෆයිල් තුනම රන් කරගන්න.
ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ CPU priority කියන එකට ගිහිල්ලා ඔයාලගේ AMD processor එකක් නම් තියෙන්නේ AMD එකට ගිහිල්ලා මේක run කරගන්න. Intel එකක් නම් තියෙන්නේ මේක run කරන්න. මේකත් යස්මින්න කෝපි කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ RAM optimization කියන එකට ගිහිල්ලා ඔයාලගේ RAM එකේ තියෙන RAM එකට අනුව ෆයිල් එක තෝරලා run කරන්න. දැන් මගේ 8GB නිසා 8GB එක රන් කරලා S කරනවා. ඔයාලට RAM එක ගලා ගන්න පුළුවන් properties ගිහිල්ලා මෙතන පෙන්නනවා RAM එක. මේ RAM එක අනුව ඔයාලා මෙතන ෆයිල් එක තෝරලා රන් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ ෆයිල් ටිකත් එකකින් එක මර්ජ් කරගන්න. ඔයාලට මොකක් හරි අවුලක් ගියොත් මේ රිවන්ට් රෙජිස්ටර් කියන ගානට ගිහිල්ලා තිබ්බ විදිහටම හදා ගන්නත් පුළුවන් මේ ටික මර්ජ් කරලා. Windows Reg Optimization කියන තැනට ගිහිල්ලා මේ ෆයිල් හතරත් ඒ විදිහටම මර්ජ් කරගන්න. quick CPU setup කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ app එකෙන් ඔයාලගේ CPU එකේ temperature එක ඒ වගේම CPU එකේ use වෙන ප්‍රමාණය ඒ විදිහට ඔයාලට ඒකෙන් check කරගන්න පුළුවන්. මේ time resolution කියන එකෙන් ඔයාලගේ mouse එකේ තියෙන delay එක keyboard එකේ delay එක නම් ඒවා අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ Visual C කියන එකට ගිහිල්ලා මෙතන මේ install all කියන එක දීලා මේ ටික සේරම install කරගන්න. පොඩි වෙලාවක් යනවා ඒකට. හරි මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරුනාට පස්සේ ඔයාලා ඇතින් මෙතන optimize FPS up free කියලා ඒකත් රන් කරගන්න. just enter එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ ටික කරගෙන ඉවර වෙලා PC එක restart එකක් දාගන්න. එහෙනම් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා. ඔයාලා වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් ඔයාලට දැනෙන අදහස් කමෙන්ට් box එකේ කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලගේ ළඟටම එන්න ගන්න අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.